Hello ළමයි ඉතින් කොහොමද? ඉතින් welcome back to my YouTube channel. ඉතින් අද අරගෙන ආවේ වෙනස්ම විදිහ vlog එකක්. ඉතින් අපේ චූටි ගෙවත්ත තමා මම අද ඔයාලට පෙන්නන්නේ. චූටි එළවලු යාළුවන්ගේ චූටි ලස්සන ගෙඩි හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. ගෙඩි කිව්වට ඉතින් එළවලු තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ සේරම හිටවල තියෙන්නේ අප්පච්චි. ගමක ජීවත් වෙනකොට ඉතින් ඇත්තටම ගමේ හැමදේම තියෙනවා, නගරයක වගේ නෙමෙයි. මොරම ලස්සනයි. මේවට ඉතින් උදේට මායි නංගි වතුර දානවා හැමදාම. මේ තියෙන මේ මලත් එක්ක මේ කරල් තියෙනවා. තාම මේවා නම් දල්ලු මේවා කඩන්න බෑ. ඉතින් මේ ඉන්න අය නම් ඇත්තම හැමදේම ගෙදර වත්ත අවටෙන් හොයාගන්න පුළුවන්. කෑම බීම වලින් මේ ඇත්තටම ප්‍රශ්නයක් නෑ. කොරෝනා කාලේ ඇත්තටම අපි ඉන්නකොට එතකොට මම බැඳලා නැහැ. අපිට කන්න බොන්නවත් නැතුව දවස් ගණන් ඉඳලා තියෙනවා කොවිඩ් කාලේ. මොකද එළියටවත් බහින්න බැරි හින්දා. එයාට ඉතින් හස්බන්ඩ් හැමදේම අරගෙන ආවා. මට මං කොවිඩ් හැදලා වුණත් කොවිඩ් වලට නිරෝධායනය කරලා දිනකොටත් හස්බන්ඩ් ආවා. බොටු යාළුවෙක් ඇදිලා. චූටි සියා තාත්තගේ වගව බලන්න ආවද? ඉතින් මේවට උදේට මම නැත්නම් නංගි වතුර දානවා, නැත්නම් අම්මා දානවා. අප්පච්චි කොයිවිලෙත් ගෙදර නැහැ. ඒකින්ද එයාට නිමාඩු පාඩුවක් තියෙන වෙලාවට තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් මිනි vlog එකක් තමයි අරගෙන එන්නේ. ඉතින් අපි ඒවත් ඉවර කරලා එදාම දවල් ආව ටවුන් එකට බබාගේ චීස් එතකොට ගෙදරට ඕන බඩු වගේක් තිබ්බා. ඒවා ගන්නත් එක්ක අපි ටවුන් එකට ආවා. අපි බඩු ගන්න කඩයක් තියෙනවා ශියාම් කියලා හැටිපොළ. ඉතින් ඒකෙන් තමයි අපි බඩු ගන්නෙ. ඒකටත් ඇවිල්ලා මං කෝ ජූස් එකක් බොමු කියලා. ඉතින් අපි මේ ඉන්නේ ජූස් දෙක එනකන්. ඒ අතර අපේ සිනේසා චීස් කනවා. ඔයාලත් ළමයි බත් කන්න කලින් වතුරු පස ගන්නවද? අපිත් බත් කන්න කලින් වතුරු පස ගන්නවා. ඇත්තටම මේ ජූස් දෙක බොමුවට අපි මේ වැටි ඉවර වෙද්දි දවල් වුණා. ඉතින් අපි මේ ජූස් එක බිව්වට අපි දවල්ට බතුත් කෑවා. අපේ වැටි ඉවරනකොට රෑ වුණා. කොහොම හරි 4ට 5ට විතර ඇති. ඉතින් මං කෝවා බඩගිනි කියලා. ඉතින් අපි බත් දෙකකුත් කෑවා. ඉතින් ඒ බත් එක ගත්තට කන්න බෑ ළමයි. මොකද බඩගින්න ඉඳලා කන්න බෑ. මට නම් ඇත්තටම බඩගින්න ඉඳලා කෑම කන්න බෑ. මොකද බඩ පිරලා වගේ. ඉතින් හස්බන්ඩ් ඉස්සෙල්ලාම කනකම් මං බබත් එක්ක මෙන්න මේවා බලා හිටියා. මෙතන අපි කෑම කන්න එනවා. මේ මන්දාරම කියලා තියෙනවා කොළයාපිටිය. අපි හෙටිපොළ ඉඳන් කොළයාපිටියට තමයි ආවේ කෑම කන්න. ඉතින් මෙතන කෑම මාරම රසයි ළමයි. ඉතින් මෙතන බර්ත්ඩේ පාටි වුණත් ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි අද දවස් අපි ඉවර වෙන්නේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.